Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලව අදත් හරිම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. හුඟ කාලෙකින් වීඩියෝ එකක් කරමු නැති හින්දා මං හිතුවා අද වීඩියෝ එකක් කරන්න. අපේ කම්පැනි එකේ අද annual trip එක යනවා. ඉතින් අද දවසේ vlog එකක් කරේ නැත්නම් අපරාධයක් නේ. ඒ නිසා මං හිතුවා අද vlog එකක් අරගෙන එනවා කියලා. හිතුවා vlogs දෙකක් අරගෙන එන්න. අපි full boat තමයි ඉන්නේ යන්නේ. හැබැයි මං කියන්නේ කොහෙටද යන්නේ කියලා. අපි යන්නේ ඔයගලන් ගෙස් කරන්න කළුතර වාදුව වස්කඩුව පානදුර ඔන්න ඔය ඒරියා එකේ තැනකට තමයි අපි යන්න හදන්නේ. ඉතින් දෙවෙනි වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම් කොහෙටද යන්නේ කියලා. vlogs දෙකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මේ vlog එකෙන් මම සම්පූර්ණයෙන්ම ඔයාලට පෙන්නන්නේ මම මගේ බෑග් එක කොහොමද arrange කරගන්නේ කියලා. ඊට අමතරව අද මම ඇඳගෙන යන එක මොකක්ද කියලා. ඉතින් මම ඔයාලත් එක්කම රෙඩි වෙන්නම් කියලා හිතුවා. ඉතින් මුලින්ම බලලෙමු අපි මොනවද රෙඩි කරගත්තේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම රෙඩි කරගත්ත ඇඳුම් ටික. මම මගේ ළඟ මේ වගේ wash bags තියෙනවා. ඉතින් ඒව වල තමයි මම makeup items ඒවා ටික දාගත්තේ. ඉතින් ඔන්න ඔය ටික තමයි රෙඩි කරගත්තේ. මම මෙන්න මේ ෆ්‍රොක් එක තමයි අරගත්තේ මේ යද්දි ඇඳගෙන යන්න. මම මේක දැක්කම ප්‍රමාණම් විදියට ආස හිතුණා මේ ෆ්‍රොක් එකට. ඉතින් ගර්ල්ස්ලා ට්‍රිප් යනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ෆොටෝස් ගන්න එක ඇඳුම් අඳින එක තමයි ඉතින් ගොඩක් කලාවට. ඉතින් මම මේක හරි ආසාවෙන් ගත්ත එකක්. ඉතින් අපි බලමු මේක ඇඳම මොන වගේ ඉඳීද කියලා. මෙන්න මේක තමයි මම අරගෙන යන බෑග් එක. ඒකත් එක්ක මම මෙන්න මේ හෑන්ඩ් බෑග් එකත් අරගෙන යනවා. මේක මගේ යාළුවෙක් gift කරපු එකක්. දැන් මේක හැම තැනටම වගේ මම මේක තමයි අරගෙන යන්නේ. ඉතින් මේක අරගෙන යනවා. මේකේ ෆෝන් wallet වගේ දේවල් තමයි මේකේ දාන්නේ. අනිත් බඩු ටික ඔක්කොම මම අනිත් බෑග් එකට තමයි දාගන්න යන්නේ. එහෙනම් අපි ඇඳුම් ටික පැක් කරගමු. මම අර අඳිනවා කියලා පෙන්නපු ඇඳුමට ටිකක් ළඟ ඒ විදිහම ඇඳුමක් තමයි මේ ඇඳුමත්. මම මේක අරගත්තේ බීච් එකට යන්න පොඩක් බීච් වයිබ් එකට ගැලපෙයි කියලා හිතලා මේ ක්ලිප් එක ගත්තේ එහෙමමයි. මම අද හිතාගෙන ඉන්නේ අර සන්සෙට් එකට ගැලපෙන ඔරේන්ජ් රෙඩ් යෙලෝ මික්ස් අයි ෂැඩෝ එකක් දාන්න. ඉතින් ඒක දාගෙන යන එක මගේ ඇඳුමටත් මැච් වෙන නිසා කියන්නේ ඇඳගෙන යන ඇඳුමටත් මැච් වෙනවා. මේකටත් මැච් වෙන නිසා තමයි මම ඒක try කරන්නේ. හැබැයි මට හරි ගියොත් සමහරක් විට අනිත් ඇඳුම change කරන්න ඕන උනේ නැති වුණොත් අර ඇඳන් යන ඇඳුමෙන්ම බීච් එකට යනවා කියලා හිතන් ඉන්නේ. මේක තමයි මම ඩිනර් එකට අඳින්න හිතාගෙන ඉන්න ඇඳුම. ඊට පස්සේ මේ තියෙන්නේ next day morning අඳින්න තියෙන ඇඳුම. මම මේක පොඩක් අයන් කරගන්න ඕනේ. මේකයි මේ ට්‍රවුස් එක තමයි අඳින්න ඕනේ. මේ දෙකම අයන් කරලා දාගන්නවා. ඊට පස්සේ මේ රැට නිදාගද්දී අඳින්න තියෙන ඇඳුම්. ඊට පස්සේ මේ ඇඳුම තමයි මෙන්න මේ ෆ්‍රොක් එක වෙනමම මම අඳිනවා ආයෙත් උදේට පොඩ්ඩක් බීච් එකට යන්න බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න වගේ. එද්දි හිතුණොත් ඒ ෆ්‍රොක් එකෙන් එනවා. එහෙම නැත්නම් ඒ ෆ්‍රොක් එකට මම මෙන්න මේ টොප් එක අරගෙන යනවා. ඒක ස්කර්ට් එකක් විදිහට ෆෙයා කරලා අඳින්න හිතනවා. ඉතින් ওই ටික තමයි මම මගේ ඇඳුම් විදිහට රෙඩි කරගත්තේ. ඊට පස්සේ මේ වොෂ් බෑග් එකේ තියෙනවා මට ඕන කරන ඩියෝඩරන්ට් එක, මගේ ෆේස් වොෂ් එක, ඊට පස්සේ බොඩි ලෝෂන් එකක්. ඊට අමතරව මම මෙන්න මේ වගේ බොටල්ස් වලට රෙඩි කරගෙන තියෙනවා. මගේ ෂැම්පූ කන්ඩිෂනර් හොටෙල් එකෙන් හම්බ වෙනවා. හැබැයි මම අරගෙන යනවා මට ඕන නිසා. මම මෙන්න මේ සන්ස්ක්‍රීන් එක යූස් කරනවා. ඊළඟට මොයිස්චරයිසර් එක, ඊට අමතරව මගේ ටූත් බ්‍රෂ් එක, ඊළඟට පර්ෆියුම් එකක්. ඉතින් ඔන්න වගේ අයිටම්ස් ටිකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ බෑග් එකේ තියෙනවා මගේ ෂේඩ්ස් දෙක, ඊට පස්සේ ඕනොත් සිසර් එකක්, ඊළඟට ඔය මම යූස් කරන්න හිතාගෙන ඉන්නේ ඉයරින්ස්, ඒ වගේ දේවල් ටිකක් තමයි, කෙයා ක්ලිප්ස්, ඔය ටික තමයි මේ බෑග් එකේ තියෙන්නේ. මේකේ නම් තියෙන්නේ මගේ මේකප් අයිටම්ස් ටික. මේ ඔක්කොම අරගෙන යන්නේ නැහැ. මේකෙන් කොටසක් තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ මම ස්ලිපර්ස් දෙකක් දාගන්නවා. ඒක බෑග් එකට වෙනම බෑග් එකකට දාගෙන තමයි මගේ බෑග් එකට දාගන්නේ. හරි ඔය විදිහට තමයි මගේ බෑග් එක රෙඩි කරගත්තේ. අපි එහෙනම් දැන් රෙඩි වෙමු. මේකප් එක දාගන්න පටන් ගමු.
ඉතින් මම ඉක්මනට මේකප් එක කරගත්තා. මේක තමයි මට ඕන වෙලා තිබ්බ අයි ෂැඩෝ ලුක් එක. අර කලර්ස් තුන ෆේඩ් වෙන විදිහට තමයි සන්සෙට් එකේ විදිහට මට ඕන වුණේ. ඉතින් මම ඇඳුම ඇඳගත්තා. මෙන්න මෙහෙම තමයි ඒ ඇඳුම තියෙන්නේ. මම ඇත්තටම හරිම ආසයි මේ ඇඳුමට. මෙහෙම තමයි මගේ ෆයිනල් මේකප් ලුක් එක තියෙන්නේ. මම තවත් ඇවිල්ලා බලනවා. ඇහැට මං හරිම ආස හින්දා ඉතින් මගේ යාළුවා ආව ටුක් එකේ යත් එක්ක තමයි යන ගමන් ඒ පාරේම යන හින්දා මාවත් දාගෙන යන්නම් කියලා කිව්වා. ඉතින් අපි දෙන්න ඉක්මනට ගියා. අපි ගිහලා මේ වීඩියෝ එකේ ඉන්නේ අපි අපේ ට්‍රාන්ස්පෝර්ට් බස් එකේ නැගලා. ඉතින් මං කියවනේ වලට යන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ. ඒක කිස් කරන්න. යා එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.